ජීවිතේ අපිට ගොඩක් වෙලාවල් වලට දුක් කරදර ගෙනත් දෙනවා. ඒ වගේම ප්‍රශ්න, අභියෝග මේ වගේ දේවලු ජීවිතේ අපිට මූණ දෙන්නම වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවන් වල මානසිකව වැටිච්ච, දුක් වෙච්ච, ඊළඟට මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරුව අපි ඉන්න අවස්ථා අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවන් වලට තමයි අපිට මේ self healing කියන විෂය අවශ්‍ය වෙන්නේ. අපිව සුවපත් කරගන්න යම්කිසි දෙයක් අපේ ජීවිතේට අවශ්‍යයි. මොකද අපිට වතුර ඕනේ වගේම ගින්දරක් ජීවිතේට ඕනේ. ඉතින් ගින්දරයක් අපිට හම්බුනහම ඒක නිවන්න වෙලාවකට වතුර ටිකක් ඕනේ. සීතල වැඩි වුණාම අපිට ගින්දර ටිකක් ඕනේ. ඉතින් මේ වගේ මේ වතුරයි ගින්දරයි අතර ජීවිතේ බැලන්ස් කරගන්න නම් අනිවාර්යෙන් self healing කියන දේ අපි ඉගෙනගෙන තියෙන එක වැදගත්. ජීවිතේ ඕනම දෙයකට මූණ දෙන්න ඒ විෂයෙන් ගොඩාක් උදව්වක් ලැබෙනවා. මේක බලන ඔයත් ඒ වගේ දෙයක් හොයන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ channel එක follow කරලා තියාගන්න. ඔයගොල්ලන්ගේ ජීවිතයට අවශ්‍ය self healing tips මම ඊළඟ videos වලින් ඔයගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. සතුටින් ඉන්න self healing. Yes!